මම රංගපාන ගියා මාව රංගපාන බැරි කියලා අයින් කළා. 40ක් හිටපු තැන 38ක් ඉතුරු ගත්ත තැනකදී රංගපාන බැරි එවුන් හිටියට අයින් කළේ මා හිතාව ශිල්පියෙක් විතරයි. ඒ ශිල්පිය නම් අද වෙනකොට නැහැ කලාව තුළ. නමුත් එහෙම දේවල් තියෙන්නේ. නමුත් අද වෙනකොට මම හිතන්නේ ඒ 38ම කලාවට සම්බන්ධ නෑ, මම සම්බන්ධ. ඉතාල සුන්දරයි. ඉතින් ඒත් එක්කම මම කැමති අවසාන ප්‍රශ්න කීපයට යන්න ඔබගෙන්. මේ ප්‍රශ්න මම පොදුවේ හැමෝගෙම අහනවා. අද කලාකරුවන්ගේ ආර්ථික මට්ටම නැත්නම් ජීවන මට්ටම බොහොම පහළ වැටලා තියෙන එක මේ ශ්‍රී ලංකාවේ තිබෙන ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්නත් එක්ක බොහොම ගැටලු සහගත තත්ත්වයක් මේ කලාකරුවට. ඉතින් ඔබ වැනි ප්‍රවීණ කලාකරුවන් කලාවෙන් සමුගත්ත දාට ඔබලා වැනි ප්‍රවීණ කලාකරුවන්ට ඉදිරි අනාගතයක් තිබෙයිද? ඉතින් ඒ ප්‍රශ්නේ මම අසන්තයෙන් අහලා දැනගන්න මොකද හිතන්නේ අද වර්තමාන කලාකරුවා කියන පුද්ගලයා ගැන? මුදල් මේ සමාජය තුළ අපි දිගින් ගමන් කරද්දී අපි නිකන් හිතමු අපි කවදාත් මුදල ඉස්සර කරන්නේ. මුදල ඉස්සර කරොත් අපිට සිද්ධ වෙන්නේ එක්කෝ මීටරට අපි එන්නේ නැහැ. අපේ වැඩක් අපි ලංකාවේ නතර වෙනවා. මෙන්න මේකද වැදගත් වෙන්නේ. මෙන්න අපි කරන කලාව දිගින් දිගටම ගමන් කරමින් ඒ කියන්නේ ලාංකික සමුදායන් සිටින ඒ කියන්නේ මෙල්බන් පුරවැය සිඩ්නි එතකොට කැන්බරා බ්‍රිස්බේන් මේ වගේ අය අත මේ කලාව ප්‍රචලිත කිරීම සහ උන්ට රසවින්දනය ලබා දීමට වැදගත් කියන ප්‍රශ්නේ මේක මූල්‍ය වශයෙන් සාකච්ඡා කරන ලංකාවේ මේකේදී ආර්ථික වශයෙන් විශේෂ ලාභයක් වාසියක් නැහැ. නමුත් මම හිතන්නේ හැම මොහොතකම සිටිතේ නිවර්දි කලාකරුවා කියන වචන නෙවෙයි, නිවර්දි කලා භාවිතය කරන පුද්ගලයන් මුදල් කියන්නේ හැම මොහොතකම පස්සට තියලා කලාව තමයි ඉස්සරහට කරන්නේ. මෙන්න මේ තුල තමයි මාත් සිටින්නේ. ඔබ සඳහන් කරන ආකාරයට ඔබ ඉන්නේ මුදල් පසුපස හඹා යන්නේ නැති මේ අද මේ ඔබ උඩුගම්බලා පීනන කලාකරුවෙක්. මගේ අවසාන ප්‍රශ්නය වන්නේ ඔබ කොහොමද මේ ආකාරයෙන් උඩුගම්බලා පීනනකොට මේ තියෙන පසුබිමත් එක්ක මම ඔබට කලින් සඳහන් කරා මේක පොදු ප්‍රශ්නයක්. හැම කලාකරුවටම අවසාන කාලේ විශ්‍රාම වැටුපක්වත් නැහැ අවසාන භාගයේ ජීවත් වෙන්න. මොකද්ද අද මේ කලාවට වෙලා තියෙන්නේ? ඔබ කියන්නේ තනිකරම කලාව ව්‍යාපාරිකත්වයට පත් වෙලාද නැත්නම් කලාවට සම්බන්ධ වෙලා ඉන්න උත්සාහ කරනවද මේක ව්‍යාපාරයක් බවට පත් කරගන්න? ඔය දෙකම සිද්ධ වෙනවා. කලාව ව්‍යාපාරයක් වෙලා තියෙනවා. ව්‍යාපාරික ලෙස කලාව යොදා ගන්න කට්ටිය තියෙනවා. මෙහෙමයි මට හිතෙන එකම දේ තමයි කොතන හරි මේ ලංකාවේ දැන් මේ රටවල් වලට සාපේක්ෂව ගත්තොත් ඒක පොඩි දුරස්ත උත්තරයක් දෙන්න පුළුවන්. ඒ දවස් හම්බ කරේ නැත්නම් ඒ දවස් ජීවත් වෙන්න බෑ කියන එක. නමුත් ලංකාවේ කොහොම හරි ජීවත් වෙනවා. හැබැයි මාව පාවා දෙන්නේ නැහැ. කලාව පාවා දෙන්නේ නැහැ. හැබැයි හරි දේ කරන තැනදී මං ඒ තුල මේ කරනවා සමහරවිට ගෙදරින් තේක බීලා හිල්ලා මං ඒ දේ කරන්න පුළුවන්. මං ඒකට ගරු කරනවා. ඔව් ඒ ගරු කිරීම මාත් ගරු කරනවා. මොකද පෞද්ගලිකව මමත් කැමති එවැනි කලාකරුවන්ට. මොකද මේ අද වැටලා තියෙන කලාවත් එක්ක බොහෝ කලාව වැටලා තියෙන ආගාදයේත් එක්ක ඔබලා වැනි කලාවට ආදරේ කලාව රැක ගන්න උත්සාහ කරන අයට අපගේ අත්ත වශයෙන්ම ප්‍රණාමය පුද කරන්න ඕනේ. මොකද එවැනි කලාකරුවන් බොහොම අඩුයි අද සමාජයේ හොයාගන්න. තව එක දෙයක් අපිට කියන්න තියෙනවා. මට කියන්න තියෙනවා. මොකද දන්නවද? කලාකරුවා කියන්නේ අයට ආවිෂක් නැහැ. හේතුව කලාකරුවා කවදාවත් මැරෙන්නේ නැහැ. හිටපු විදුහල්පතිවරු ඉන්නවා. හිටපු දේශපාලකයන් ඉන්නවා. හිටපු ජනාධිපතිවරු ඉන්නවා. හිටපු කලාකරුවා කියලා කාටවත් ජීවිතය ආමන්ත්‍රණය කරලා නැහැ. කලාකරුවා ඉතින් එවැනි කලාකරුවෙක් එක්ක මේ ආකාරයෙන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට පවත්වන්න ලැබී ගැන මමත් අතිශයින් ආඩම්බර වෙනවා. ඉතින් වසන්තයි බොහොම ස්තුතියි ඔබගේ මේ වටිනා කාලයෙන් මේ ආකාරයෙන් සිඩ්නි නුවරට පැමිණලා මගෙත් එක්ක මේ ආකාරයෙන් සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. ඔබ මේ කලාවට බොහෝ දේවල් කළා, බොහෝ සම්මාන ලබාගෙන බොහෝ කාලයක් මේ කලාවේ තවත් ඉදිරියට යන්න පුළුවන් හැකියාව මේ උඩුගම්බලා පීනන
මේ ඉන්න අවස්ථාවේ ඔබට තවත් එවැනි දේවල් කරන්න පුළුවන් වේවායි හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වසන්තයි ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මම මේ වෙලාවේ සමුගන්නවා රන්සර වෙනුවෙන් යලිත් ඕස්ට්‍රේලියාවේදී හමු වෙන බලාපොරොත්තු වෙන. අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවේ සමාජය කියන්නේ අපේ ලාංකික සමාජයට අලුත් දෙයක් නෙවෙයි, අලුත් වචනයකුත් නෙවෙයි. මොවුන් කලාවත් එක්ක ජීවත් වෙනවා. මම ඒ වගේම හැමෝටම කියන්නේ අපේ ඉන්නවා ඕස්ට්‍රේලියන් ජාතියට අයිත් නොවුනත් සිංහල කම අමතක වෙච්ච ඕස්ට්‍රේලියන් කාරින්ටත් වඩා ඕස්ට්‍රේලියන් වෙච්ච ලාංකිකයෝ මේකවල නැවත හැරෙන්න ලංකාව දිහාට තමන්ගේ දරුවන් හදන්න ඒ ලෙසට පුළුවන් නම් අපි හැමෝම එක ජාතියකට ලෝකයේ පුරා නැගී සිටීම එච්චර මගේ ප්‍රාර්ථනාව. ඔව් වසන්තයි බොහොම ස්තුතියි. ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා වසන්තයි. සුබ රාත්‍රියක්. ජය වේවා. ඒ සාකච්ඡාව මෙහෙයුවේ ඉසුරු සමරසිංහ. වසන්ත විට්ටච්චි මහත්මයා ටික කාලයකට පෙර නාට්‍ය ප්‍රසංගයක් සඳහා සිඩ්නි නුවරට පැමිණි අවස්ථාවකයි රන්සරින් ඒ සාකච්ඡාව සඳහා අපි අවස්ථාව ලබා ගත්තේ. ඉතින් අදත් අපට ඔබ සමග ගුවන් තරංග තුලින් රැඳී ඉන්න ලැබී ඇති කාලය අවසන් වන බවයි පේන්න තියෙන්නේ. ඉතින් අදත් රන්සරින් ඔබ අමතන්න මට සහාය වුණේ ශ්‍යාමලී සෙනවිරත්න, වසන්ත කළුබණ්ඩාර, ඉසුරු සමරසිංහ සමග ඉසුරු කළුබණ්ඩාර. අද රන්සර ඔබ වෙත ගෙන මම මංජිල වෙත්තසිංහ. ඉතින් තවත් සතියකින් අලුත්ම රන්සර කලාපයක් රැගෙන ඔබ හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන් වාසනාවන්. पदे विनोदे महादे गंगावे रेलीले से इस दहन सीले बिंदवना रस की मगे रसे मल्लोके महाभृंग राजया आवे रुंसोया नंदुल्लु यने से निमोगुंगी गया मल्लोके महाभृंग राजया आवे रुंसोया नंदुल्लु यने से निमोगुंगी गया मल्लोके महाभृंग राजया ताले मधुर सवागे बमरागे आले मले मनहार मन लोल ताले मधुर सवागे बमरागे आले ए पामल माया में बोल काले ए पामल माया में बोल काले मल्लोके महाभृंग राजया आवे रुंसोया नंदुल्लु यने से निमोगुंगी गया महाभृंग राजया ओबे रस मोस गुम गुम ना दे निसामन माली मलरानी पैदे ओबे रस मोस गुम गुम ना दे निसामन माली मलरानी पैदे अपी हमदाम इंदी मुवे नो दे अपी हमदाम इंदी मुवे नो दे
මහාපෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේසේ ඉදිමෝ කුම්කී ගයා මල්ලෝකේ මහාපෘංග රාජයා ආවේ රොන් සොයා නඳුන් උයනේසේ ඉදිමෝ කුම්කී ගයා මල්ලෝකේ මහාපෘංග රාජයා රන්සර හෙළබසේ ස්වර්ණමය හඬ ලවසිසාරා ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවයි.